පින්වත් සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ 2025 අවුරුද්ද ඉවර වෙලා බොහොම පුංචි වෙලාවක් විතරයි තව. 2026 අවුරුද්ද ලබලත් බොහොම කෙටි වෙලාවයි. මනුස්සයෙක් විදිහට මේ ලෝකේ උත්පත්තිය ලැබලා නිස්කාරණේ ජීවිතේ නාස්ති වෙන්න කලින් මේ ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයෙන් සංසාරේ දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න තරමටම කොහොමද මේක සකස් කරගන්නේ? ලැබපු මිනිසත් භවයෙන් කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ බෞද්ධයාගේ අරමුණ පරමාර්ථය වන මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේ කල්පනා කරන්න ඕනේ කොහොමද පාරමිතා ටික පුරා ගන්න මේ ආත්ම භාවයෙන් අපි වැඩක් ගන්න අවුරුද්දේ පළවෙනි දවසේ පළවෙනි හෝරා කීපය තුලම මේ කරුණු කාරණා අවබෝධ කරගන්න නම් මේ කරුණු කාරණා අවබෝධ කරගත්තා නම් පින්නතුනි මේ හිරු නාලිකාව තුලින් විකාශය වන මේ හිමිදිරි උදෑසන මේ වැඩ සටහනම බොහෝම ප්‍රමාණවත් මේ සියලු දෙනාටම නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ සියලු දෙනාටම අරමුණ වන නිවන් දකින්න පින්නතුනි 2025 අවුරුද්ද තුල අපි සිද්ධ කරපු බොහෝම පුංචි වෙලාවක් අරගෙන හැරිලා බලනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ කල්පනා කරන්න මේ 2025 අවුරුද්ද තුල මගෙන් මට වෙච්ච හානිය මොකද්ද? මේවා එකිනෙකට කල්පනා කරන්න ඕනේ. 2025 අවුරුද්ද තුල මට වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? කාගෙන්වත් නෙමෙයි. මගෙන් 2025 අවුරුද්ද මට මගෙන් වෙච්ච හානිය මොකද්ද කියන එක අපි ඉස්සරළම හොයාගෙන ඉන්න ඕනේ කල්පනා කරගෙන ඉන්න ඕනේ. අපිට අපෙන් වෙච්ච හානිය හොයාගත්තට පස්සේ පින්නතුනි අනෙකගෙන් වෙච්ච හානිය මොකද්ද කියන එක ඒක ලොකු බරපතල ගැටලුවක් නෙමෙයි. පින්නතුනි මේ අපේ සිතුවිලි නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මේ නව අණුවක් රෝගයන්ගෙන් නව අණුවක් ව්‍යාධීන්ගෙන් මේ ගහන වෙච්ච මේ යටකටු ගොඩක් තියෙනනේ අස්ථි පංජරයක් නේ ඇට මිදුළු ලේ මස් නහර මේ සේරම ටික පැක් කරලා හැම තියෙනවා මේ ටික නඩත්තු කරන්න මේ මුළු අවුරුද්දෙම අපි කටයුතු කරලා තියෙන්නේ අවුරුද්ද විතරක් කල්පනා කරනවා නම් උපන්දා ඉඳන් ඒකට මේ පණුකුල 80කට ගෘහයක් වෙච්ච නිවාසයක් වෙච්ච මේ ශරීරය පවත්වා ගන්න තමයි යම්කිසි අකුසලයක් පවා සිද්ධ කරා නම් සිද්ධ කරලා තියෙන්නේ. මතක තියා ගන්න ඕනේ පින්නතුනේ අකුසලය ඉතුරු වෙනවා. මේ ශරීරය විනාශ වෙලා යනවා. මේ කරජකයක් මේ මාංශකයක් අපි නඩත්තු කරලා තියෙන්නෙම මම මේ දේශනා කරන්නේ මේ 2025 තුල අපිට අපෙන් වෙච්ච හානිය හොයාගන්න. පින්නතුනි මේ ජීවිතයේ ලෝභ සහගත සිතුවිල්ලක් ඇති වුණා නම් ඇති උනේ මොකක් හරි පිටස්තර බාහිර අරමුණකට. ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වුණා නම් ඇති උනේ ඒ පිටස්තර බාහිර අරමුණකට. පුරුදු වෙන්න 2026 අවුරුද්දේවත් අර ෆිල්ටර් කරලා ගන්න ඕනේ. S2 මොකක් හරි දැක්කහම අපිට හොඳ ප්‍රඥාවක් උදා වෙලා තියෙන්න ඕනේ. මේ දකින රූපය මේ ගන්න අරමුණ තුලින් මට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. පැහැදිලි ඇති මේ පින්නතුන්ට මං කියන එක. 2026 අවුරුද්දේ පුරුදු වෙන්න ඕනේ. S2 මොකක් හරි දැක්කහම මේ දකින දේ තුලින් මගේ සිතේ ඇතිවෙන මේ සිතුවිලි ධාමය නිසා මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද මේක 2026 පුරුදු වෙන්න ප්‍රශ්න හරි අඩුයි. මොකද පින්නතුනේ
මේ පංචේන්ද්‍රියන් නඩත්තු කිරීම තුලින්මයි මේ පංචේන්ද්‍රියන් පිනවීම තුලින්මයි අපේ ආධ්‍යාත්මය විනාශ වෙන්නේ. පංචේන්ද්‍රියන් වලට ගෝචර වන දේවල් අපි ගන්නකොට සංසාරේ කරපු පින් කුසල් හරි කමක් නැහැ, එක්කහුව වෙලා පුරුදු වෙලා තියෙන්න ඕනේ. අර පෙරලා ගන්න. නර දක්ෂ මාලාකාරයෙක් කැලේකට ගිහිල්ලා මල් ටික කඩාගෙන ඇවිල්ලා ලස්සන මල් මාලයක් අවසානයේ හදනවා වගේ තැලිච්ච පොඩි වෙච්ච අයින් කරලා 2026 අවුරුද්දේ පුරුදු වෙන්න තැලිච්ච ටික පොඩි වෙච්ච ටික අයින් කරන්න. මොනවාද අකුසලයේ කියන එක අයින් කරන්න. 26 අවුරුද්දේ පුරුදු වෙමු. සරුදේ සරු විදිහට ගමු. නිසරුදේ නිසරු විදිහට ගමු. සරුදේ සරු ලෙසත් නිසරුදේ නිසරු ලෙසත් මේ ඉන්ද්‍රියන් වලට ගෝචර කරගත්තාම අපි අතින් සිද්ධ වෙන පාපයක් නැහැ. අපි අතින් සිද්ධ වෙන අකුසලයක් නැහැ. ඒ නිසා මේ ලෝකවාසී සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. කන් දෙකට ඇහෙන මොකක් හරි ශබ්ද මාත්‍රයක් තියෙනවා නම් මේ ශබ්දය නිසා මේ ශබ්දයේ ස්වභාවය නිසා මට මොකක්ද සිද්ධ වෙන අකුසලය? බොහෝ දුරට පින්නතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලෝභය, ද්වේෂය, මෝහය නඩත්තු වෙන්නෙම මේ උතුම් වූ නිර්වාණය නිවන් මඟ අහුරන ව්‍යාපාදාදී පංච නීවරණ ධර්මයන්, ඒ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඇති වෙන්නම මේ ඉන්ද්‍රිය ගෝචර වන සිතුවිලිත් එක්කමයි. පුරුදුනොත් එහෙම මේ මම අහන දේ මට ඇහෙන දේ මේක මට අකුසලයක්, මේක මගේ නිවනට බාධාවක්. උදාහරණයක් විදිහට දැන් අපේ ගණේ මේ පන්සල් භූමියේ ඉඳන් දැන් මේ සජීවී මුළු ලෝකේටම මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්න දෙනවා, අහන්න දෙනවා, බලන්න දෙනවා. නේ දැන් බැරි වෙලාවත් මේක මැද්දෙන් මොකෙක් හරි බලු තඩියෙක්වත් දුවගෙන යන්න ඕනේ. එතකොට ඒ දැකපු අරමුණත් එක්ක මොනවාද හිතෙන්නේ? පින්නතුනි බල්ලෙක් දිව්වත් අපිට කේන්ති යනවා. 2026 මොකක්ද පුරුදු වෙන්න ඕනේ? ඇස් දෙකට දකින්න දේවල්, ගෝචර වන දේවල්, ගන්න අරමුණු මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවත් එක්කන මේක පවතින්නේ. මේ අරමුණ තුලින් මට සිද්ධ වුණේ කුසලයක්ද අකුසලයක්ද කියලා කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන. අපිට හැකියාවක් තියෙන්න ඕන. අර බල්ලෙක්නේ දිව්වේ කියලා මම මොකටද කුලප් වෙන්නේ කියලා අපිට අවබෝධ කරගන්න තියෙන්න ඕන. බාහිර ශබ්දයන් කන් දෙකට ඇහෙන පිළිතුරු අර මම ඒකටත් බල්ලෙක්ම ගන්න. ඔය බල්ලෝ ස්තුති කරුවත් කරන්න ඕන බුරලනේ නේ. බල්ලෙක් අපිට තැන්ක් යූ කිව්වත් මොකද කරන්න ඕන බල්ලා? ඉතින් බල්ලා බුරනව හැර වෙන කතා කරන්නේ. එතකොට පුරුදු වෙන්න ඕනේ මේ තමයි ස්වභාවය. මොකක හරි ශබ්දයක තියෙනවා නම් නීරස භාවයක්, ඒ ශබ්දයක තියෙනවා නම් පෞකාර සිතුවිලි ඇති කරන ස්වභාවයක්, ඒ ශබ්දයක තියෙනවා නම් පරුස වචනයක්, ඒ ශබ්දයක තියෙනවා නම් දේශාදී අරමුණු ඉස්මතු වෙන ශබ්දයක්. පුරුදු වෙන්න ඕනේ. අපිට අර ඒවා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද මේ අලුත් විදිහට හිතන්න. මේ අලුත් විදිහට හිතන එකෙන් කාගේ ශික්ෂණයද ඇති වෙන්නේ? කාගේ ආධ්‍යාත්මයේද සංවර්ධනය වෙන්නේ? ඊට පස්සේ මොකක් හරි නහයට එන ගඳක් හෝ සුවඳක් තියෙනවා නම් ටික ටික පුරුදු වෙමු. මොකද පින්නතුනේ මේ ඇස් දෙකට පේන එක, කන් දෙකට ඇහෙන එක, නහයට ගඳ සුවඳ දැනෙන එක, මේ ශරීරයට දැනෙන එක, පින්නතුනේ මේවත් එක්ක තමයි බොහෝ දුරට පව් සිද්ධ වෙන්නේ. බොහෝ දුරට අකුසල් සිද්ධ වෙන්නේ. බොහෝ දුරට අපේ ආධ්‍යාත්මය විනාශ වෙන්නේ. ඊට පස්සේ මනස
පින්නතුනේ මේ කයයි වචනයයි සංවර කරගත්තට පස්සේ අපිට හරි අපූර්වට පුළුවන් වෙනවා අපේ මනසේ ඇතිවෙන ස්වභාවයන් මනසේ ඇතිවෙන සිතුවිලි ටික උදාහරණයක් විදිහට මේ අද ඉඳන් මේවා ඉතින් හදා ගන්න ඕන සකස් කර ගන්න ඕන මොකක් හරි ඇස් දෙකෙන් දැක්කහම අරමුණක් ඇති වෙනකොට අරමුණ මනස විසින් අපි අර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවනේ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් ඒ චිත්තං සංයමෙක්කන්ති මොක්කන්ති මාර බන්ධන පින්නතුනේ මේ සිත දුර ගමන් යනවා සිතේ ස්වභාවය මේ සිත තනිවම හැසිරෙනවා මේ තමයි සිතේ ස්වභාවය මේ හිත එක තැනක තියෙන්නේ නැහැ 2026 අවුරුද්දේ පුළුවන් වෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ මේ කලබලකාරී සිත විවිධ අරමුණු විවිධ රූපයක් දැක්කහම ශබ්දයක් ඇහුනහම මොකක් හරි පේන්න ගත්තාම දැනෙන්න ගත්තාම විවිධ අරමුණු වලට සමහර විට අපේ පාලනයෙන් තොරව ඉක්මනින් දුවන්න පුළුවන්. දැන් මේ බණ කියනකොටත් මේ අම්මලාට තාත්තලාට කොච්චර දේවල් හිතෙන්නද? මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොටත් කොච්චර දේවල් කල්පනා වෙන්නද? මේ අපේ රූප වාහිනිය ගුවන් විදුලිය මගින් අහන බලන පින්නතුන්ටත් මේ තමයි පින්නතුනි මේ හිතේ හැටි. මේ තමයි මේ හිතේ ස්වභාවය. අප්‍රමාදී වෙන්න ඕනේ මේ හිත පාලනය කරගන්න. අප්‍රමාදී වෙන්න ඕනේ මේ හිත ඔය එහෙම දුවන්න දෙන්නේ නැතුව දකින දේ පස්සේ යන්න දෙන්නේ නැතුව ඇහෙන දේ පස්සේ යන්න දෙන්නේ නැතුව මම යෝජනා කරනවා පින්වත් සියලු දෙනාටම ඇදලා බැඳගෙන තියාගන්න. අල්ලාගෙන තියාගන්න. මේ කටයුත්ත කරන්න හරි පහසුයි අපි. ඔය හිතන තරම්ම අමාරු කටයුතු එහෙම නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට උන්වහන්සේ දේශනා කළ පරිදි මේ හිත සකස් කර ගන්නවා නම් අපිට අපේ භාවනාමය සිතුවිලි වඩා ගන්න වෙනවා. අපිට අපේ කුසල් සිතක් එක්තැන් කරගෙන ගන්න අරමුණක් පිළිබඳව දීර්ඝ වේලාවක් බලන්න වෙනවා. සමතේ වඩන්න වෙනවා. විදර්ශනාව වඩන්න වෙනවා. 2026 අවුරුද්දේ මෙහිරු නාලිකාවට පිං සිද්ධ වෙන්න මුළු මේ ලෝකෙම මේවා කරන්න පටන් ගන්න ඕනේ. උදේ අද ජනවාරි 1 වෙනිදා අද හැන්දෑවේ ඉඳන්වත් පටන් ගමු. මිනිස්සුන්ට මේ ලෝකේ නැතිම දෙයක් තමයි ඔය සුවදායි නින්දයි සුවදායි පිබිදීමයි නැන්නේ. සුවදායි නින්දත් නැහැ සුවදායි පිබිදීමකුත් නැහැ. නේ දැන් සුවදායි පිබිදීමක් තිබ්බනම් අපේ අම්මලා තාත්තලා සෙනසුරාදාටයි ඉරිදටයි පරක්කු වෙලා නැගිටින්නේ නැහැ. සෙනසුරාදාටයි ඉරිදටයි චුට්ටක් පරක්කු වෙන්නේ නැහැ. අර හරි කැමැත්තෙන් නිදා ගන්නවා. සමහර විට සෙනසුරාදාටයි ඉරිදටයි දවල්ට උයන්නේ නැන්නේ. එළියට ගිහිල්ලා කනවා. සෙනසුරාදාට ඉරිදටයි හැන්දෑවට උයන්නේ එළියට ගිහිල්ලා කෑම ටිකක් කනවා. නේ උදේට උයන්නේ මොකක් හරි ඔයන ලොරියකින් මොන හරි ගන්නවනේ. සතියන්තෙට අපිට මිනිස්සෙක් කියලා ඉපදුනහම අපි හරි කැමති ඔය සුවදායි නින්දකට. හැමදාම නිදාගන්න යනකොට නේ අර පහවදා උදේ ගැන හිත නෙමෙයි නිදාගන්නේ. බහුතරයක් අපේ අම්මලා ලිපට පිබින්න බලාගෙන රැට නිදාගන්න. උදේ උයනවා කියනක ඔළුවේ තියාගෙනම නිදාගන්න. ඔකදී මරණ කම්ම හොම්මනේ. පින්නතුනි උදයක් ගැන හිතාගෙන කොහොමද රැක් නිදාගන්නේ? ඊට පස්සේ උදේට අපි නැගිටිනකොට අපිට තියෙන්න ඕන අර මම නිින්දෙන් පිබිදුණා. බොහොම පින්වන්ත සිතුවිලි පහළ වෙන්න ඕනේ. අපේ ගෙවල් දොරවල් වල උදේට එහෙම පින්වන්ත සිතුවිලි පහළ වෙනවද?
නේ ළමයිට කෑ ගහන්න ඕන, ළමයි ටික ලෑස්ති කරන්න ඕන, කෑම බඳින්න ඕන, වැඩට යන්න ඕන. ඊට පස්සේ අපිට වැඩට යන්න කෑම ටික හදා ගන්න ඕන. උදේට ගෙවල් වල මොන තරම් යුද්ධයක් තියෙනවද? උදේට ගෙවල් වල මොන තරම් ගස්ඨන තියෙනවද? පින්නතුනේ 2026 පටන් ගමු. අර හොඳට නිදා ගන්න, හොඳට නැගිටින්නව. අපි හරි කැමති කවුරුත් අපිට රුචි වෙනවා නම්, අපි හරි කැමති කවුරුත් අපිව පිළිගන්නවා නම් 2026 අවුරුද්දේදී සංසාර ගමනේ මේ දේවල් අත්විඳින්න ඒක 2026 හදාගමු. ඔක මහ දෙයක් නෙමෙයි. අපි මෛත්‍රී භාවනාවවත් කරන්න පටන් ගමු. මේ ගෙදර දොර අපි අම්මලා තාත්තලා පින්නතුන් සියලු දෙනාම මම මේ කියන්නේ හැන්දාවටයි උදේටයි නේ කොහේ හරි වකුටු වෙලා ඉඳගෙන සියලු සත්වෝ සුවපත් වේවානි දුක් වේවා කියලා දෙතුන් පාරක් කියලා නැගිටින්න කියලා එහෙම නෙමෙයි. පින්නතුනේ මේ ආධ්‍යාත්මික ශික්ෂණයක් සංවර්ධනයක් ඇති කරගන්න පුළුවන් ජීවන පරිසරයක් වටපිටාවක් දවසට විනාඩි 10ක් අපේ ගෙදර හදාගමු. මහ වෙලාවක් නෙමෙයි. අපිට ගැලපෙන පරිසරයක් දවසට විනාඩි 10ක් හදාගමු. ජීවිතේ පුරුදු වෙන්න. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. ජන්මාන්තර හතුරු ඇති. සියලු දෙනාට මෛත්‍රී කරන්න පටන් ගමු. ඔය කියනවනේ අර කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා කෙනෙක් අපි හැම කෙනෙකුටම ඉන්නවා. කියනවනේ මොකාට කෙරුවත් ඒ උන්ට කරන්නේ නැහැ කියලා. ඔය මං කියන්නේ ඒකටත් කරන්න පුළුවන් නා. ඇයි? පිටතින් මේ වෛරක්කාරකම නැති කර ගන්න නම් අප්‍රමාදීව කරන්න ඕනේ මේවා. ඔය පලිගන්න එක එදිරිවාදිකම් පිරිමහන එක නවත්ත ගන්න නම් අර වෛරක්කාරයා ගාව තියෙන වෛරයමයි නැති කරන්න ඕනේ. තරහ නැති මිනිස්සෙක් එක්ක මොකද්ද නැති කරන්න තියෙන වෛරය? අමනාපකමක් තියෙන මිනිස්සෙක් එක්කනේ තරහක් තියෙන්නේ. අමනාපකමක් නැති මිනිස්සයා ළඟ නැති කරන්න තරහක් නැහැ. දැන් බලන්නකො නේ ඔය පාතාල ලෝකයේම නේ මරා ගන්න එක ඉවරයක් නැහැ. එතකොට ඔය විවිධ ජාවාරම් කරන උදවියගේ ඒ මරා ගන්න එකේ මේ මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අපි 2026 ඒ අත්තන්ටත් අවවාද කරන්න ඕනේ. එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. වෛරක්කාරකම් පිරිමහන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ 2026 අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය තරහව වෛරය නැතුව මැරලා යන්න. තරහව වෛරය නැතුව මැරලා යන්න 2026 ප්‍රගුණ කරන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔය කොච්චර දේශනා කරත් මිනිස්සුන්ගේ හිතවල නිරන්තරයෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන එක නැති වෙන්නේ නැහැ නේ පින්නතුනේ. මේවා බුරා නැගෙන අලු යට ගිනි පුකුරු වගේ තියෙන අවශ්‍ය වෙලාවට උඩට එනවා. ඒ හින්දා කවුරු හරි අපේ වෛරක්කාරයෙක් ඉන්නවා නම් ඔක නේ අදවත් නවත්තලා දාන්න. ඒ මරණ එක ඉවරයක් වෙන්නේ නැහැ නේ. මරා ගන්න එක ඉවරයක් වෙන්නෙත් නැහැ නේ. ඇයි? අර පැහැදිලි නේ පින්නතුනේ වෛරක්කාරකම නවත්තලා නැති හින්දා. කවුරු හරි ඔය වෛරක්කාරකම නැවැත්තුවා නම් මොකද වෙන්නේ? ඒක එතනින් නවතිනවා. ජීවිත බේරෙනවා. කවුරු හරි කෙනෙක්ගේ හිතක ඇති වෙච්ච අමනාපයක්, කවුරු හරි කෙනෙක්ගේ සිතක ඇති වෙච්ච ඔය ද්වේෂ සහගත සිතුවිල්ලක් ඔක අදම නවත්තලා දාන්න. නේ සමහර විට ඒක ඉඩ කඩන් ගැටලුවක් මත සහෝදරයොත් එක්ක ඇති වෙන වෛරයක් වෙන්න පුළුවන්. ඒක සමහර විට ගම්වාසීන් එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. නේ
අම්මගේ තාත්තගේ අඩු සැලකිලි කියලා අම්මා තාත්තා එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. 2026 අවුරුද්දේවත් තව නවත්තලා දාන්න. මැරෙනකොට මරණ මංචකේ අර එළවයි මෙලවයි දෝලණය වෙනකොට නේ මේ පැත්තයි මේ පැත්තයි පේනකොට අපිට ඇති වෙන්න ඕන හැඟීම තමයි මගේ හිතේ කවදාවත් වෛරක්කාරකම මම කිසි කෙනෙකුට තෝවත් කියලා නැහැ කියලා හිතාගෙන මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ.